මොනවද මල්ලි බැලුවේ? අයියේ මේ මීමැස්සු නැද්ද? මංගව මීමැස්සු ඉන්නවා. මීමැස්සු නැහැ. මට මේ ප්‍රජනනයේට මේ මීමැස්සෙක් හොයන්න. මල්ලි තාම විද්‍යා පාඩම කරගෙන යන්නේ. ව්‍යාපාරවලට තමයි අයියේ මට මේ හදිස්සි වැඩේ. නැද්ද මේ හොයාගන්න එකක්වත්? මීමැස්සු නෑ මල්ලි. ඔයාලට දෙබරු හරියන්නේ නැද්ද? දෙබරුයි මීමැස්සොයි කලවම් වුණාම ක්‍රොස් වෙනාමට පස්සේ අවුලක් එනවනේ අයියේ. වල් එකෙක් නේද හැදෙන්නේ. මම නම් හිතන්නේ. නෑ අයියේ. ඊට පස්සේ පැණි අවුල් යනවා අයියේ. හරියන්නේ. මේ මාළු ටිකක් ගමුකෝ. මාළු හරියන්නේ අයියේ. මීමැස්සෝ යනවා මාළු කරනවා දැන්. මිස් මොනවද බැලුවේ? මට මේ ගිරවෙක් ඕනේ. ගිරව් නේද මිස්? ගිරව් නම් ඉන්නේ මෙච්චරයි මිස්. හැබැයි උතන වර්ග දෙකක් ඉන්නවා. එක ගිරවෙක් මිස් මේ මිස් කතා කරන හැමදේම කතා කරනවා. අනිත් ගිරවට මිස් හොඳට හිතන්න පුළුවන්. මට හිතන්න පුළුවන් ගිරවෙක් ඕනේ. හරි. මේ ඉන්නේ මිස් ඒ වගේ ගිරවේ. මිස්ටර් ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අහලා බලන්නකෝ. කතා කරයි. ගිරවෝ මම මොන වගේද? බඩුවක් වගේ. ෂිට් මට නම් එපා මේ ගිරවා නම් මේක මම එපා කරපු ගිරවේ. හරි මිස් මට විනාඩියක් දෙන්නකෝ. මං ගිරව ලෑස්ති කරලා දෙන්න. මිස් පොඩ්ඩක් බලන්නකෝ අනිත් සත්තු ඉන්නවනේ. මේ ආයෙත් පිළිතුරට නරක විදියට කතා කරලා තිබ්බොත් මං උගෝ ගිල්ලලා මරන්න නෑ. ඒ නොනත් එක හරියට කතා කරපන්. මිස් මේ තව ගිරවෙක් ඉන්නවා මිස් බලමුද? හරි එන්න මිස්. මිස් මේ ගිරව හොඳයි. මේ ගිරව හොඳට කතා කරනවා මිස්. හරි. මිස් තෝරන අහලා බලන්නකෝ මොනවද? ගිරවෝ මං එක මිනිස්සෙක් ගෙදර එක්කගෙන આવොත් මොන වගේද කතා කරන්නේ? සෑමියා. ඒකනේ මිස්. මං එතකොට මිනිස්සු දෙන්නෙක් එක්කගෙන આવොත් මොන වගේද කතා කරන්නේ? සෑමියයි මාමණ්ඩි. එතකොට මං මිනිස්සු තුන්දෙනෙක් එක්කගෙන આવොත් මොන වගේද කතා කරන්නේ? සෑමියයි මාමණ්ඩි සහෝදරයයි. ඒකනේ මිස්. මේ ගිරව හොඳයි. මං තා ප්‍රශ්නයක් අහලා බලන්නද? මිස්. එතකොට මම මිනිස්සු 4 දෙනෙක් එක්කගෙන આવොත් මොනවා කියලා කතා කරන්නේ? අනේ මහත්තයෝ මාව ගිලලා මරපන්. මං කිව්වනේ මේකේ බඩුවක් කියලා. Music. පුජීත ෆිල්ම් බලුවද? බලන්න ආසයිද? එහෙනම් දැම්ම ගිහලා අපේ YouTube channel එකේ subscribe කරන්න. bell එක ගහන්න අමතක කරන්න එපා.